ඔන්න ඉතින් අපේ විදිහට පොඩ දෙන්නත් එක්ක අලුත් අවුරුදු සමරුප හැටි තමයි මේ. එන්නකෝ බලන්න. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පාර ඉතින් අලුත් අවුරුදු එකක් තිබුණේ උදේ පාන්දර නෙමෙයි නිසා චුට්ටක් දෙන්න දවල් වෙනකන් නිදාගත්තා. මේ පාර අවුරුද්දට අඳින්න තිබ්බේ රතු පාට නිසා දෙන්නත් එක්ක රතු පාටින් හැඩ වැඩ වෙලා ඉතුරු නැකත් ටික කරන්න තමයි මේ ලෑස්ති වුනේ. එයාලා නම් ඉතින් නැකත් ගැන දන්නේ නැහැ. දෙන්නටම දැන් තමයි චුට්ට හරි තේරෙන්නේ. බලමුකෝ අපි ඉතුරු වැඩ ටික වෙන හැටි. Venika enni ikkanta අවුරුදු දාන්න එකට රතිඤ්ඤ පත්තු කළා හස්කෝරියවලා දැන් මේ ලෑස්ති වෙන්නේ කිරි උතරවන්න. අය කියන්නේ ලිපගිනි මෙලෙමි චාරිත්‍රයට. පේනවනේ ලෑස්ති වෙන හැටි. ඒ දෙන්නත් එක්ක ඉතින් වැඩ කරන්න හරි අමාරුයි. ඒත් ඉතින් එයාලට දුන්නේ නැතොත් වැඩේ කරන්න කොහොමද අමාරුයි. කිරි උතරවල ඉවර වුණාට පස්සේ ඊගාවන එක තෙන්නේ ආහාර අනුභවයටනේ. ඉතින් මේ ලෑස්ති වුණේ ඒකට.
කොහාට කෑම පිඟානක් තියෙන ගමන් ඉස්සෙල්ලාම බුද්ධ පූජාව තියලා ඊට පස්සේ වැඩල්ලලා ගනුදෙනු කරලා අන්තිමට තමයි ආහාර අනුභවය සිද්ධ කරේ. ඔන්න ඉතින් සියලුම අවුරුදු චාරිත්‍රක පිළිවෙලට ඉවර කළා අවුරුදු සැමරුවේ මෙන්න මෙහිමයි. හැබැයි ඉතින් රැය වෙද්දි නිලක්කුරු පත්තු කරන්න, බඹර චක්‍ර පත්තු කරන්න, හස්කුරු පත්තු කරන්න තමතෙක් කරේ නැහැ. එහෙනම් ඉතින් ආයෙත් අලුත් vlog එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් අපිව බලන් හිටිය ඔයාලට ගොඩාක් ස්තුතියි. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.